ඓතිහාසික සෙන්කඩගල පුරවරය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වගේම ඛේදජනක අවසානයකත් නවාතැන වූ නගරයක්. මේ මහනුවර දළදා මාලිගා සංකීර්ණයට නුදුරින් අදටත් ඒ අභිමානවත් ඉතිහාසයේ බරදරාගෙන එක්තරා ගොඩනැගිල්ලක් නිහඬව බලා සිටිනවා. මේ තමයි ඇහැලේපොළ වලව්ව. නුවර යුගයේ අවසාන භාගයේ රාජකීය උදහසට ලක්ව තම දරුවන් සහ පවුලම අහිමි කරගත් මහාධිකාරම්වරයෙක්ගේ නිවහන. ඇහැලේපොළ ඛේදවාචකය. ඒ නම ඇසූ පමණින් අපේ හදවත් කම්පා කරවන ඒ අඳුරු ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරු තමයි මේ වලව්ව. මේ බිත්ති අතර දෝංකාර දෙන්නේ වේදනාවේ, ධෛර්යයේ සහ දේශපාලන කුමන්ත්‍රණවල කඳුළු කතාවයි. නමුත් අද ඉතිහාසයේ ඒ බර දරාගත් මේ වලව්ව නව ජීවයක් ලැබිලා. අතීතයේ වේදනාවන් සංගවාගෙන මේ ගොඩනැගිල්ල අද අපට කතා කරන්නේ වෙනත්ම භාෂාවකින්. කෞතුකාගාරය තුළට පිවිසෙන අපට මුලින්ම පිළිගන්නේ නුවර යුගයේ රජවරුන්, විසෝවරුන් සහ රදළ ප්‍රධානීන්. ඉතිහාසය, කලාව සහ නූතන තාක්ෂණය එකට මුසු කරමින් ඇහැලේපොළ වලව්ව අද ඉටිරෝ කෞතුකාගාරයක් ලෙසින් නැවත උපත ලබා තිබෙනවා. අනුරාධපුර සහ පොළොන්නරුව වැනි ඓතිහාසික නගරවල ඉදිරෝ කෞතුකාගාර නිර්මාණය කළ දක්ෂ නිර්මාණකරුවන්ගේම තවත් එක් අගනා පියවරක් තමයි මේ. ඔවුන්ගේ අරමුණ වන්නේ ඉතිහාසයේ ඛේදවාචකයක් සිදු ස්ථානයක්. ඉතිහාසයේම මතු පරපුරට කියා දෙන අධ්‍යාපනික සහ කලාත්මක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. නුවර යුගයේ බල අරගලේ තවත් ප්‍රබල චරිතයක් තමයි බලවත් සතර කෝරළේ මහදිසාවරයා වූ ලෙව්කේරාල. ඔහු ඇහැලේපොළ සහ පිළිමතලාවේ වැනි රදලීන් සමග සමකාලීනව කන්ද උඩරට රාජධානියේ අවසාන ඉරණම තීරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ දක්ෂ රණශූරයෙක්.
ඔබ මේ දකින්නේ කන්ද උඩ රට රාජධානයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සිංහල රජු ශ්‍රී වික්‍රම රාජසිංහ. දකුණු ඉන්දියානු නයික්කාර වංශිකයෙකු වුවත් ඔහු සෙංකඩගල පුරවරයට කළ සේවය අමරණීයයි. කලාත්මීය හා තේජසයට සැඟවී තිබුණේ දරුණු සැකෙන් පිරුණු පාලනයක්. ඔහුගේ රාජ සභාව කුමන්ත්‍රණවලින් පිරී තිබුණා. තමන්ට විරුද්ධ වූවන්ට ඔහු කිසිත් සමාවක් දුන්නේ නැහැ. අප මේ සිටින ඇහැලේ පොළ වලව්වේ හිමිකරු මහා අධිකාරම්වරයා සමග ඇති වූ දේශපාලන ගැටුමේ ප්‍රතිඵලයක් වුණේ ඉතිහාසයේ ලියවුණු ඛේද ජනකම පලිගැනීමක්. ඒ කුරිරු නියෝග ලබා දුන්නේ ඒ ඛේදවාචකය දෙස බලා සිටියේ මේ රජතුමා. පත්‍රිකේ මේ ඉස්සරහා ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ඔකට මෙතන හිටගත්තොත් පොලිසිය යන්නේ කියන පිටුපා ගන්න දෙන්නේ. ඒක අදට කියන්නේ මේ හරියේ. ඉතින් නුවර ගොඩනැගිලි ගොඩාක් දුරට තත්ත්ව 4යි හරි 5යි හරි තියෙනවා. ඒකට හේතුව මෙන්න මේ අපේ එන්ට්‍රන්ස් එක ගන්නගන්නේ. එන්ට්‍රන්ස් එකේ අර උඩින් තියෙන වලාකුළු දැම්ම වගේ දෙන්නේ. ඒ උසින් තමයි නුවර තියෙන හැම ගොඩනැගිල්ලම හදන්නේ. ඊට වඩා උසින් හදනවා නම් හදනවා. ඒක තමයි නුවර නීතිය. ඒක කේසි නුවර කේසි විතරක් තියෙන්නේ නේ. यार पल्ले है ना पता नहीं वो नहीं इसमें पुलिस के मीटोड़ा इस तरह पुलिस के मीटोड़ा ताकि देखा करेगी अगर इन ताकि देखा अब तक क्या नहीं कहा इधर पौराण की तरह किन्हें काटा नहीं तो देखा अभी तीन हज़ार ऊपर है ඉන් අනතුරුව අප පිවිසෙන්නේ නිදහස් අරගලේ වීරයන් වෙතටයි. ඒ 1818 ඌවවෙල්ලස්ස අරගලේ නායකයින් 1848 පුරන්නප්පු සහ ගොංගාලෙගොඩ බණ්ඩා ඉංග්‍රීසි කොඩිය බිමහෙළූ වාරියපොර ශ්‍රී සුමංගල හිමියන් මේ හැම කෙනෙක්ම අපේ නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කළ අපේ ඉතිහාසයේ සැබෑ වීරයන්. මේ ඉටිරුව කෙතරම් සජීවීද කියනවා නම් මොහොතකට මේ අය ඇත්තටම මෙතන ඉන්නවා වගේ හැඟීමක් අපට දැනෙන. මේ නිර්මාණ පිටුපස තිබෙන්නේ පුදුමාකාර කැපකිරීමක්. සෑම හිසකෙස් ගසක්ම සමේ සෑම රැල්ලක්ම ඇසේ දිස්නය පවා සෑම මිනිස්රුවකටම සමානවන ලෙස නිර්මාණය කර දක්ෂ ශිල්පීන් විශාල වේසක් දරා තිබෙනවා. කලාවේ සහ තාක්ෂණයේ අපූර්ව සංකලනයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන්. ඇහැලේ පොළ වලව්ව අද එය ඛේදවාචකයක ස්මාරකයක් විතරක් නෙමේ. එය අතීතය වර්තමානය සහ අනාගතය යා කරන පාලමක්. ඉතිහාසය අමතක කිරීමක් නොව ඉතිහාසය නව පරපුරට වඩාත් සිත්ගන්නාසුළු ලෙස කියා දෙන කලාගාරයක්. මේ ඉන්නේ ඇහැලේපොළ මහාධිකාරම්. ඔහුගේ මුහුණුවල රැඳුණු හැඟීම් ඒ යුගයේ පැවති දේශපාලන උණුසුම අපට මතක් කර දෙනවා. මේ කෞතුකාගාරය වඩාත්ම සංවේදී ස්ථානය. ඇහැලේපොළ දේවිය සහ දරුවන් විශේෂයෙන්ම මරණයට බිය නොවී අම්මාට පෙන්නන්න මා වල කපන හැටි කිව් ධෛර්යවන්ත කුඩා වීරයා මද්දුම බණ්ඩාර. මේ ඉදිරුව දෙස බලන විට ඒ ධෛර්යය ඒ අභීතකම අපේ හදවත්වලට දැනෙනවා. ඒ හුදෙක් ඉදිරුවක් නොවේ. ජාතියේ අභිමානය පිළිබඳ සංකේතයක්.
සෙන්කඩගල පුරවරයට පැමිණෙන ඔබත් අතීතයේ මෙම සෙවනැලි අතර සැඟවුණු අපේ වීරයන්ගේ කදාව මේ සජීවී නිර්මාණ හරා අත්තිදින්නට එන්න ඇහලේ පොළ වලව්වේ ඉටිරෝ කෞතුකාගාරයට. ඉතින් යාළුවනේ අද අපේ හසාවෙස් චැනලේ හරහා අපි අරගෙනාපු ගමන තමයි මේක. අපේ ඉදිරි ගමන් බිමන් සහ අලුත් වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලන්න ඕන නම් හසාවෙස් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.